මුළු ලෝකෙම නින්දේ පසු වෙද්දී ඉරාකයේ ගුවන් සීමාවට අමුතුම ආකාරයේ අමුත්තෙක් ඇතුල් වෙනවා. අහසේ තරු අතරින් මතුවුණු ඒ සෙවණැල්ලට මිනිස්සු දැනන් හිටපු දැකලා තිබුණු වෙනත් කිසිම පියාසර වස්තුවකට සම කරන්න පුළුවන් හැඩයක් තිබුණේ නැහැ. එන්ජින් වල මහා ගර්ජනයක් තිබුණේ නැහැ. කළු පැහැති තියුණු පිහිටුඩක් වගේ අඳුරු අහස හරහා ලිස්සා ගිය මේ ත්‍රිකෝණාකාර යානය ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ දිශාවට ගමන් කරමින් තිබුණා. මේ අඳුරු යානය පළමු වතාවට දකින ඕනම කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක පිටසක්වල යානයක් කියලා. යුද්ධයක් ආරම්භ වෙන්නේ බෝම්බ පුපුරන වෙඩි තියාගන්න මහා හඬකින් කියලා අපි ගොඩක් වෙලාවට හිතනවා. නමුත් මේ මිහිමත සිද්ධ වුණු සමහර යුද්ධ ආරම්භ වුණේ නිහඬතාවයකින්. කිසිම හඬක් නැතිව, කිසිම සේයාවක් නැතිව සතුරෙක් සිටින බව දැනගන්නටත් පෙර සියල්ල විනාශ වී ගිය මොහොතකින්. මේ ගල්ෆ් යුද සමය සදාම් හුසේන්ගේ ඉරාක හමුදාව කුවේටේ ආක්‍රමණය කරලා අන්තර්ජාතික ප්‍රජාව මේ යුද්ධය ගැන අවධානය යොමු කරපු මොහොතක්. එක රැයකින් කුවේටේ ආක්‍රමණය කරපු සදාම් හුසේන්ගේ ඉරාක හමුදාවට යන එනමන් නැති කළ බැග්ඩෑඩ් නගරයට ගුවනින් මරණය ගෙන ආ රාත්‍රී අහසේ අවතාරය වූ F-117 බ්ලැක් හෝක් යානය ලෝක යුද්ධ ඉතිහාසය සදහටම වෙනස් කළ ඒ බිහිසුණු රාත්‍රියේ කතාවයි මේ. ඔයාලා එකතු වෙලා ඉන්නේ බ්ලැක් බොක්ස් රෙකෝඩ්ස් එක්ක. ගල්ෆ් යුද්ධය සිද්ධ වෙද්දී බැග්ඩෑඩ් කියන්නේ නිකම්ම නගරයක් නෙවෙයි. ඒක මුළු පෘථිවියම තිබුණු බිහිසුණුම සහ ආරක්ෂිතම ගුවන් කලාපයක්. ගොඩබිමේ සිට අහසට විදින මාරාන්තික මිසයිල 100 ගණනක පද්ධති, අහස පීරන ගුවන් යානා නාශක තුවක්කු, අගනුවර වටා සවිකර තිබුණු රේඩාර් ජාලය, මේ හැම තාක්ෂණිකයෙන්ම සන්නද්ධ වුණු බැග්ඩෑඩ් නගරය පහර දීමට අපහසුම ඉලක්කයක් වුණා. හරියට නිකම් මුළු නගරයම ආවරණය වෙන විදිහට වානේ දැලක් එළල වගේ ආරක්ෂාවක් තිබුණේ. මේ දැලෙන් රිංගන්න නම් නොපෙනී යන්න පුළුවන් යානයක් වෙන්න ඕන. සදාම් හුසේන් හිතන්නේ නැත්තේත් එහෙමයි. නමුත් ඒ හැකියාව තිබුණු යානයක් ඒ වන විටත් මේ මිහිමත බිහි වෙලා තිබුණා. ප්‍රහාරයට පැය කීපයකට පෙර සෞදි අරාබියේ කාන්තාරයේ පිහිටි ගුවන් කඳවුරක ගුවන් යානා කාර්මික ශිල්පීන් පිරිසක් අමුතුම හැඩේ යානයක් වටා රැස් වී සිටියා. මේ යානය දකින ඕනම කෙනෙකුට සිතෙන්න පුළුවන් මේ වෙනත් ග්‍රහලෝකයකින් පැමිණි යානයක් කියලා. මේ යානයට තිබුණේ සාමාන්‍ය ප්‍රහාරක යානාවක් සතු වුණු හැඩයක් නෙවෙයි. එහි කොන් සහ දාර හරියට කැඩුණු වීදුරු කැබලි වගේ. මේ තමයි නයිට් හෝක්. මේක තවත් එක ප්‍රහාරක යානයක් වුණේ නැහැ. පුදුම හිතෙන කාරණාව තමයි සතුරු යානා සමග සටන් කිරීමට මෙහි ගුවන් මිසයිල තිබුණේ නැහැ. හඹා එන මිසයිල් වලින් පලා යන්න පුළුවන් ලොකු වේගයක් මේ යානාවට තිබ්බේ නැහැ. මෙහි ඇති එකම ආරක්ෂක උපක්‍රමය සහ මේ යානයේ විශේෂත්වය උනේ නොපෙනී සිටීමේ හැකියාව. සතුරු රේඩාර් කිරණ මේ යානයේ වැදුණු විට ඒවා නැවත රේඩාර් යන්ත්‍රය වෙත පරාවර්තනය වුණේ නැහැ. ඒ නිසා සතුරු රේඩාර් තිරයක් මත මේ යානය නිකම්ම කුරුල්ලෙකුට වඩා වැඩි දෙයක් වුණේ නැහැ. මේ යානයේ එන්ජින් නිර්මාණය කරලා තිබුණේ සාමාන්‍ය ප්‍රහාරක යානා වගේ විශාල ශබ්දයක් නිකුත් කරමින් අධික වේගයෙන් පියාසර කරන්න නෙවෙයි. සබ්සොනික් මට්ටමේ ක්‍රියා කරන්න, නිහඬව පැමිණිලා ප්‍රහාර එල්ල කරලා රාත්‍රිය හසේ නොපෙනී යන්න. මෙහියුම් මැදිරිය තුල ගුවන් නියමුවන් බැග්ඩෑඩ් නගරයේ සිතියම් අධ්‍යයනය කරමින් සිටියා. එම සිතියම් වල මිසයිල, රේඩාර් මධ්‍යස්ථාන සහ සංනිවේදන මධ්‍යස්ථාන ගණනාවක් සටහන් වී තිබුණා. මෙහෙයුමට සියල්ල සූදානම්. රාත්‍රී අන්ධකාරයට මුසු වුණු නයිට් හෝක් යානයක් සෞදි අරාබියේ කාන්තාරයේ මැද ධාවනපතයකින් ගුවන්ගත වුණා. තප්පර කිහිපයකින් එය අඳුරු අහස තුල නොපෙනී ගියා. සෞදිය හා ඉරාකය අතර දේශ සීමාවට ඉහළ අහසේ ස්ථානගත වී තිබූ ටෑංක යානයකින් ඉන්ධන නැවත පිරවීමක් සිදු කළ නයිට් හෝක් යානය කෙලින්ම ඉරාක ගුවන් සීමාවට ඇතුළු වුණා. කිසිම අනතුරු හැඟවීමක් නැහැ. කිසිම රේඩාර් එකකට යානය හසු වුණේ නැහැ. නමුත් පහළ සිටින ඉරාක හමුදාව හිටියේ සීරුවෙන්. ඔවුන් දැන සිටියා මොකක් හෝ දෙයක් සිදුවෙන්න යන බව. ඔවුන් සර්ච් ලයිට් ආලෝකය අහසට විහිදුවමින් සිටියා. සමහර විට ඔවුන් බය නිසාම නිසාචර පක්ෂියෙක් දැක්කත් වෙඩි තියන්න සූදානම් වෙලා ඉන්නේ නැති. එක පාරටම බැග්ඩෑඩ් අහස ගිගුම් දෙන්න පටන් ගත්තා. ගුවන් යානා නාශක උණ්ඩ සහ සෑම් මිසයිල ඉරාක අහස පීරන්න පටන් ගත්තා. ඉරාක හමුදාව දිගින් දිගටම ප්‍රහාර එල්ල කළා. ඔවුන් වෙඩි තැබුවේ කොහෙටද කියලා ඔවුන්වත් දැන සිටියේ නැහැ. ඔවුන් වෙඩි තැබුවේ හිස් අහසට. ඔවුන් සෙව්වේ නොපෙනෙන සතුරෙක්ව. අහස පුරාම මහා පිපිරීම් සිදු වුණා. නමුත් නයිට් හෝක් යානය ඒ ගිනිජාලා අතරින් කිසිදු සීරීමක්වත් නැතිව ඉදිරියටම ඇදුණා. ඇත්තටම
ඉරාක හමුදාවට ඉලක්කයක් ගන්න ඔවුන්ට කිසිම ඉලක්කයක් පෙනුනේ නැහැ. රේඩාර් තිරවල පෙනුනේ හිස් අවකාශයක් පමණයි. නයිට් හෝක් නියමුවා තම ඉලක්කය වෙත ළඟා වුණා. ඒ බැග්ඩෑඩ් නගර මැදේ පිහිටි මුළු ඉරාක ගුවන් ආරක්ෂක පද්ධතියම පාලනය කරන සංවේදන මධ්‍යස්ථානයක්. එය ඊටාම ශක්තිමත් කොන්ක්‍රීට් වලින් තැනූ ආරක්ෂිත ස්ථානයක්. යානයේ ඇති ඉන්ෆ්‍රාරෙඩ් තිරය මත එම බංකරය පැහැදිලිව පෙනෙන්න පටන් ගත්තා. යානයේ බෝම්බ රදවන දොරවල් මොහොතකට විවෘත වුණා. කිසිදු හඬක් නැතිව GBU-27 ප්‍රෙසිෂන් ගයිඩ් බෝම්බ දෙකක් අඳුර තුලට ගිලිහි ගියා. ලේසර් මගින් මඟ පෙන්වූ බෝම්බ ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් ස්තරය විඳ ගොස් ගොඩනැගිල්ල ඇතුළතදී පුපුරා ගියා. ඒත් එක්කම ඉරාකයේ සියලුම රේඩාර් පද්ධති සහ සංනිවේදන මාර්ග අක්‍රිය වෙන්නේ ඉරාක හමුදාව යුදමය වශයෙන් තවදුරටත් අන්ධභාවයට පත් කරමින්. තවදුරටත් ඔවුන්ගේ මිසයිල් වලට මඟ පෙන්වන්න ඒ පද්ධති අසමත් වුණා. ඉරාක හමුදා උණ්ඩ සහ මිසයිල් අහසේ එහා මෙහා ගියේ කිසිදු ඉලක්කයක් නොමැතිවයි. මුළු බැග්ඩෑඩ් අහස පුරාම තව තවත් කළු පැහැති ත්‍රිකෝණාකාර යානා මතුවෙන්න පටන් ගත්තා. ඒ හැම යානාවකම ඉලක්කය වුණේ මේ වගේ උපාය මාර්ගික වැදගත් ස්ථාන, සංනිවේදන මධ්‍යස්ථාන, විදුලි බලාගාර, යුද මූලස්ථාන, ආයුධ ගබඩා, කර්මාන්තශාලා එකින් එක විනාශ වුණා. මිත්‍ර හමුදාවන්ගේ දහස් ගණන් වෙනත් ගුවන් යානා ඉරාක සීමාවට ඇතුල්වීමට මග බලන් සිටියේදී නයිට් හෝක් යානා දැනටමත් සතුරාගේ හදවත විනාශ කර අවසන්. මුළු මහත් ලෝකයේම හුස්ම අල්ලාගෙන රූපවාහිනී තිර දෙස බලා සිටියා. ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර හමුදාවන්ගේ මේ දැවැන්ත මෙහෙයුම CNN නාලිකාව හරහා මුළු බටහිර ලෝකයටම සජීවීව විකාශය වුණා. බැග්ඩෑඩ් නගරය වෙලාගත් මහා පිපිරීම් සහ අඳුරු අහස පසාරු කරගෙන යන කොළ පැහැති වෙඩි උණ්ඩවල මාරාන්තික බව CNN නාලිකාව මුළු ලෝකයටම විස්තර කළා. නරඹන්නන් දුටුවේ සිදුවන විනාශය පමණයි. නමුත් ඒ විනාශයේ පිටුපස සිටින කළු පැහැති අදෘශ්‍යමාන දඩයම් කරුවාව දකින්නට ඒ කිසිවෙකුටත් හැකියාවක් තිබුණේ නැහැ. ඔපරේෂන් ඩෙසර්ට් ස්ටෝම් මෙහෙයුම පුරාම නයිට් හෝක් යානාවන් මෙහෙයුම් 1300ක් පමණ සිදු කරමින් ඉරාක හමුදාවට නැවත හිස එසවිය නොහැකි හානියක් සිදු කරන්නට සමත් වී තිබුණා. නමුත් එකම එක නයිට් හෝක් යානයක්වත් සතුරු ප්‍රහාරයකින් විනාශ වුණේ නැහැ. ඒ ඔවුන් පරාජය කළ නොහැකි නිසා නොවේ. ඔවුන් කිසිම සතුරෙක්ට සොයාගත නොහැකි වූ නිසායි. නයිට් හෝක් යානය පෙනුමෙන් වෙනත් ප්‍රහාරක යානාවලට වඩා ගොඩක් වෙනස්. ඊට තිබූ ඊටාම අස්වාභාවික හැඩය සහ හැකියාව නිසා සමහරු කිව්වේ මෙය පිටසක්වල යානයකින් ලබාගත් තාක්ෂණයකින් නිර්මාණය කරපු යානයක් කියලා. මේ යානය අනෙකුත් ප්‍රහාරක යානාවලට වඩා වේගයෙන් අඩුයි. ගුවන් සටනක් සඳහා අවශ්‍ය ආයුධ වලින් සන්නද්ධ නැහැ. නමුත් මේ යානයේ ස්ටෙල්ත් හැකියාව, සතුරාට නොපෙනී සිට පහර දීමේ හැකියාව ගල්ෆ් යුද්ධයේදී ඉතා ඉහළින් ඔප්පු වුණා. යුද්ධයේදී පෙනෙන්නට සිටීම කියන්නේ දුර්වලකමක්, නොපෙනී සිටීම කියන්නේ මහා බලයක්. බැග්ඩෑඩ් අහසට එදා ඇතුල් වූ ඒ කළු සෙවණැල්ල ලෝකෙට කියා දුන්නේ ඒ පාඩමයි. ඔයාලා මේ යානය ගැන මොකද හිතන්නේ? මේක ඒලියන් ටෙක්නොලොජි එකක් රිවර්ස් ඉන්ජිනියරින් කරලා නිර්මාණය කරපු එකක් වෙන්න පුළුවන්ද? සතුරාට නොපෙනී යන්න කොච්චර දක්ෂ වුණත් මේ නයිට් හෝක් යානයක් බිම දමන්න යුගොස්ලෝවියානු හමුදා කණ්ඩායමක් සමත් වුණා කියලාත් ඔයාලා දන්නවද? ඒ කතාව අපි තවත් දවසක ඔයාලට අරගෙන එන්නම්. අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. ඊළඟ කතාවෙන් අපි නැවත හමු වෙමු. මේ බ්ලැක් බොක්ස් රෙකෝඩ්ස්